ඔන්න අද වීඩියෝ එකෙන් අරන් ඉන්නේ අලුත් අවුරුද්දට ඕගොල්ලන්ට ෆොලෝ කරන්න පුළුවන් අලුත් පුරුදු නැත්නම් අලුත් ටිප්ස් 10ක් ගැන. Habit number 1 early morning. අලුත් අවුරුද්දක් පටන් ගන්නේ අලුත් උදෑසනකින්. කම්මැලියන්ට වැඩි ආයුෂ නැහැ කියලා කතාවකුත් තියෙනවානේ. ඉතින් 2026 අවුරුද්දේ උදෙන්ම ඇහැරෙන්න. උදෙන්ම ඇහැරෙන එකෙන් ඔයාගේ ජීවිතය හරි පැත්තට හැරෙන්න පටන් ගන්නවා. Habit number 2 calm mind. ඉතින් 2026 අවුරුද්දේ දවසේ පැය 24 මිනිත්තු 5ක් හරි ඔයා මනස නිදහස්ව සංසුන්ව ඉන්න වෙන් කරගන්න. දවසේ කාලය මිනිත්තු කීපයක් හරි ඔයාට මේ විදියට සංසුන්ව ගත කරන්න පුළුවන් නම් ඔයාගේ මනස නිදහස් වෙනවා. ඒ වගේම ඒක වගේ busy lifestyle එකේ තියෙන stress එක අඩු කරන්නත් හේතු වෙනවා. Rule number 3 leisure phone time නැත්නම් screen time. 2026 අවුරුද්දේ ඔයා ඔයාගේ mobile phone එක නිකරුණේ එහාට මෙහාට scroll කරන එක නවත්තන්න. මොකද දිගටම mobile phone එකේ ඉන්නවා කියන්නේ ඔයා හිතිනුත් මනසිනුත් ගතිනුත් ලෙඩ වෙන්න පුළුවන්. Rule number 4 reading. ඉතින් ඔය අන්තිමට පොතක් කියවුවේ කවද්ද? ඉස්සර නම් පොඩි කාලේ අපි හැමෝම පොත් කියවන්න ආසයි. ඒත් දැන් මේ පොත් කියවන පුරුද්ද අපෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් මේ පොත් කියවනවා කියන්නේ අපේ මනසට හොඳ විවේකයක් ලැබෙන දෙයක්. මේ අවුරුද්දේ, ඒ කියන්නේ 2026 අවුරුද්දේ දවසකට එක පිටුවක් හරි ලස්සන පොතක් තෝරාගෙන කියවන්න පුරුදු වෙන්න. Habit number 5 storyline. ඔයා කතා කරන වචන 2026 අවුරුද්දේ මෘදු කරගන්න. හොඳ වචන අපිවත් අනිත් අයවත් සුවපත් කරනවා. Habit number 6 healthy body. ශරීරයත් අපේ ජීවිතේම කොටසක්. ඔයා දවසකට පොඩි වෙලාවක් හරි අරගෙන පොඩි walk එකක් හරි stretch එකක් හරි කරන්න පුරුදු වෙන්න. නිරෝගී මනසක් තුළ නිරෝගී කයක් පවතී. Habit number 7 saving money. ඔයාගේ ආදායමින් පොඩි කොටසක් හරි ඉතුරු කරන්න පුරුදු වෙන්න. ඔයා ඉතුරු කරන ගාන පොඩි වුණත් ඔයාගේ ඉතුරු කරන පුරුද්ද තමයි වටින්නේ. Habit number 8 avoid negativity. ඉතින් 2026 අවුරුද්දේ ඔයාගේ ජීවිතේ negativity කියන දෙයට ඉඩක් දෙන්න එපා. negative දේවල් වලින් ඈත් වෙන්න. Habit number 9 දිනකට එක් දෙයක් ගැන හද ස්තුතිවන්ත වෙන්න. gratitude කියන එක මනසට සැනසීමක්. Last but not least habit number 10 new beginning. 2026 අවුරුද්දට එක පොරොන්දුවක් ඔයාගේ හිතේ තියාගන්න. කලින් අවුරුද්දට වඩා ඔයා හොඳ පුද්ගලයෙක් වෙන්න. හොඳ පුද්ගලයෙක් වෙනවා කියන්නේ perfect පුද්ගලයෙක් වෙන එක නෙවෙයි. කලින් අවුරුද්දට හිටියට වඩා ටිකක් හරි හොඳින් ඉන්න උත්සාහ කරන එකයි. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.